ඒත් එක මොගලන්ට පොඩි ෆුවල් සේවින් ටිප්ස් ටිකුත් ලබා දීමක් කරන්නම්. ඉතින් මේ වැගනාර් සහ ඕනම වාහනයක් ගත්තට පස්සේ ඔයගොල්ලෝ low RPM වල පුළුවන් තරම් ධාවනය කරනකොට සහ විශේෂයෙන්ම වාහනේ අනවශ්‍ය විදිහට රේස් කරන්නේ නැතුව බොහොම කාම්ලි ඩ්‍රයිව් කරද්දී අනිවාර්යයෙන්ම ඔයගොල්ලන්ට ගොඩක් හොඳ ෆුවල් එෆිෂියන්සි එකක් ගන්න පුළුවන්කමක් තියෙනවා. ඉතින් ඊට අමතරව RPM ලෙවල් එක ගත්තොත් එහෙම RPM එක 1 2 මේ වගේ රේන්ජ් එකේ ඔයගොල්ලෝ ධාවනය කරන අනිවාර්යයෙන්ම හොඳ එෆිෂියන්සි එකක් ගැනීමේ හැකියාවක් තියෙනවා. ඒත් එකම අනිවාර්යයෙන්ම කරන්න අවශ්‍ය තවත් දෙයක් තමයි ඔයගොල්ලන්ට මේ වැගනාර් සහ ඕනම වාහනයක ටයර් ප්‍රෙෂර් එක ඔයගොල්ලන්ට හරියට තියාගන්න අවශ්‍ය වෙනවා. ඉතින් ටයර් ප්‍රෙෂර් එක අනිවාර්යයෙන්ම හොඳට මොනිටර් කරන්න. at least ඔයගොල්ලෝ සති දෙකකට පාරක්වත් ඔයගොල්ලන්ගේ ටයර් ප්‍රෙෂර්ස් මොනිටර් කරන්න. ඉතින් ටයර් එකේ තියෙන ෆ්‍රික්ෂන් එක මේ හැම දෙයක්ත් එක්කම ඔයගොල්ලෝගේ අනිවාර්යයෙන්ම ෆුවල් කන්සම්ප්ෂන් එක ලොකුට වෙනස් වෙන chance එකක් තියෙනවා. ඔප්ටිමල් ටයර් ප්‍රෙෂර්ස් තියාගත්තොත් ඔයගොල්ලන්ට අනිවාර්යයෙන්ම හොඳට තෙල් කරන්න පුළුවන්කමක් තියෙනවා. ඒත් එකම ඔයගොල්ලන්ගේ වාහනේ තියෙන සර්විස් එක ඊට පස්සේ ඔයගොල්ලන්ගේ බේසික් සර්විසිං ඩීටේල්ස් මේ හැම දෙයක්ම ඔයගොල්ලෝ on time ගානට වෙලාවට කරගන්න. ඉතින් මම මේ සම්බන්ධ වීඩියෝ එකක් අරන් ගන්නම් ඔයගොල්ලන්ට. ඒවත් අනිවාර්යයෙන්ම ඔයගොල්ලන්ගේ වාහනේ ෆුවල් එෆිෂියන්සි එක බලපානවා. සර්විසිං කරන දේවල් විශේෂයෙන්ම බ්‍රේක් පෑඩ්ස් ඊට පස්සේ ඔයගොල්ලෝගේ ලියුප් කරන්න තියෙන තැන් ටික මේ හැම දෙයක්ම ඔයගොල්ලෝ බලලා කරගන්න. ඊළඟට ඩ්‍රයිව් කරද්දිත් ඔයගොල්ලෝ පුළුවන් තරම් ට්‍රැෆික් තියෙන පාරවල් මගින් try කරන්න. ඊට අමතරව විශේෂයෙන්ම ඔයගොල්ලෝ Google Map එක බලුවට පස්සේ මේ alternative routes ගොඩක් හොයාගන්න පුළුවන් කොළඹ මෙහෙම රයිඩ් කරද්දී. ඒත් එකම peak hours වල travel කරන එක පොඩ්ඩක් අඩු කරන්න බලන්න. විශේෂයෙන්ම දහවලේ travel කරද්දී ඔයගොල්ලෝ AC එකෙම ලොකට පාවිච්චි කරනවා නම් අනිවාර්යයෙන්ම ඔයගොල්ලන්ගේ fuel consumption වැඩි වෙනවා. ඉතින් මේ වගේ fuel saving tips උත් පාවිච්චි කරලා අනිවාර්යයෙන්ම ඔයගොල්ලන්ට ඔයගොල්ලන්ගේ වාහනේ fuel consumption එක වැඩි කර ගැනීමේ හැකියාවක් තියෙනවා.